හෙලෝ කොහොමද ඔයාලට අදත් ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. අද වීඩියෝ එකේ තියෙන්නේ මේ පුතා මොනවද කන්න හැදුවේ කියලා, ඒ වගේම එයා මොනව ගන්නද shopping ගියේ කියලා, ඒ වගේම අපේ බෑක් යාඩ් එකේ මල් පැල හිටවගත්තු විදිහ. ඔන්න ඉස්සෙල්ලාම ඉතින් කෑම හදපු විදිහ පෙන්නන්නම්. මේ තියෙන්නේ බතල, sweet potatoes. ඉතින් එයා පොඩියට කපා ගන්නවා ඒවා. මම නම් කැමති නෑ මේ පොඩියට කපලා තම්බනවට. ඒ වුණාට ඉතින් එයා කැමති විදියට තමයි එයා හදන්නේ. අනේති වතුර බොයිල් වෙන එකට වතුරයකට මේ ටික දානවා තැම්බෙන්න. එයා සාමාන්‍යයෙන් salt දාන්නේ නෑ මේකට. කොහොමද දන්නේ නැතුවද කොහොමද දන්නේ මම ඒක කියලා දෙන්න යන්නේ salt දාන්න කියලා. බොරුවට salt දාන්න පුරුදු වෙන්න ඕනේ නිසා. ඊට පස්සේ යා මේ බ්‍රොකොලි ටිකත් හොදලා අරගෙන මේ වගේ පොඩියට කපා ගන්නවා. පස්සේ බොයිල් කරගන්න. ඊට පස්සේ මේ වගේ තෙල් එකක් තියලා තෙල් එක රත් වෙනකොට මේ වගේ සැමන් කෑලි පොඩියට කපාගත්තු සැමන් කෑලි ටික දානවා. මේ සැමන් මං සීසන් කරුවේ pepper salt දෙහි සුදු ලුණු ටිකක් කපලා පොඩියට තලලා තමයි මේකට දැම්මා. ඉතින් ඒක අරගෙන තමයි මෙයා මේ තෙල් වලට දාලා යාන්තම් ෆ්‍රයි කරගන්නේ මේ විදිහට. මේ තියෙන මං සීසන් කරලා තිබ්බ සැමන් එක. ඒකෙන් තමයි එයා අරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා නරක දෙයක් දැම්මා. ඉතින් අද කරන්න දෙයක් නෑ. සමහර දවසට ඉතින් ආස හිතෙනවා ඇති සෝයා සෝස් ටිකක් දැම්ම මේකට උඩින්. සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. ඉතින් අද හිතෙන්නේ නැති. ඔය වගේ සෝයා සෝස් ටිකක් දාලා ඊට පස්සේ ඔය වගේ ෆ්‍රයිඩ් එග් දෙකක් එයා හදාගන්න යන්නේ. මම නම් කැමති නෑ එකම පෑන් එකේ කරනවට. ඉතින් එයා කැමති එහෙම ආසයිලු අර සෝස් එක මේකතන ගෑවෙනවට. ඉතින් ඔය වගේ ෆ්‍රයිඩ් එග් දෙකක් හදා ගන්නවා ඒකත් එක්කම. ඊට පස්සේ ඒකට පෙපර් දානවා ඔය වගේ. එයා සෝල්ට් දාන්නෙත් නෑ. මං සෝල්ට් දාන්න කියලා දුන්නෙත් නැහැ. ඊට පස්සේ අර බ්‍රොකොලි ටික තැම්බිලා තියෙන ස්වීට් පොටේටෝ එකට උඩින් දැම්මා. එතකොට දැන් මේක හරියනකොට දෙකම හරියනවා ගන්නට. මෙන්න මෙහෙමයි. ඉතින් දැන් සැමන් ටික කුක් වෙලා ඉවරයි. ඒක ඊට පස්සේ අපි ගානට දා ගන්නවා මෙහෙම. මේ කලර් එකයි ඔක්කොම හරිම ලස්සනයි. ඊට පස්සේ යා මෙහෙම කඩලා බලුවා මේක ඇතුළ කුක් වෙලාද කියලා. මේ පොඩි කෑලි නිසා කොහොමත් ඉතින් කුක් වෙනවා. ඊට පස්සේ යා මේව ඔක්කොම ප්ලේට් එකට දා ගන්නවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ ඉතින් මේ ස්වීට් පොටේටෝ ටිකයි බ්‍රොකොලි ටිකයි පෙරා ගන්නවා මෙහෙම. ඊට පස්සේ ඒකට ක්‍රීම් චීස් ටිකක් දැම්මම දන්නේ ඇයි කියලා. ක්‍රීම් චීස්ුයි පෙපර්යි දැම්මේ. ඔලිව් ඔයිල් ටිකක් දැම්මා. දාලා ඉතින් ඕක මික්ස් කරගත්තා. හරිම රසයි ඒක ඇත්තටම. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි එයා කෑම එක ආවේ. එයා කැමති නැහැලු වෙජිටබල් එක දාන්න මේකට. වෙනම ප්ලේට් එකක කන්නලු කැමති. මම කියපු නිසා ඕගලන්ට බලන්න පොඩ්ඩක් දැම්මා ඔන්න ඔය වගේ. තව ගොඩක් තියෙන බෝල් එකේ. ඉතින් ඔන්න ඔහම තමයි අන්තිමටම කෑම එක ආවේ. ඕගොල්ලෝ කියන්නේ මේක එයා ලස්සනට කෙරුවාද කියලා. මම නම් හිතනවා ඇත්තටම ලස්සනටම කෙරුවා කියලා. හරිම ලස්සන ප්ලේට් එකක්. ඊට පස්සේ ඉතින් ඔන්න මං කිව්වා වගේ එයාගේ ඒ ඇඳුම් අවශ්‍ය කරන දේවල් වගේක් ගන්න අපි ගියා. ඉතින් එයා කියන්නේ අපි ඇඳුම් ගන්න යනවා කියලා.
ඉතින් බලමු එහෙනම් ගිහිල්ලා මොනවද මෙයා ගන්න කියලා. ඔන්න ඉතින් අපි පයින් යනවා ෂොප් එක තියෙන තැනට. ඔය ඔතන වැටෙන අකුරු මම මොනවත් හිතලා දාපු දෙයක් නෙමෙයි. ඇත්තට මමත් පස්සේ දැක්කේ ඒ වොරන් කතා කරන ඒවා මං හිතන්නේ ඒකට රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට මෙන්න මේ වගේ පෑන්ට් එකක් තමයි ගන්න ඕන Nike. එයා ඉතින් දැක්ක ගමම එයාට හරි සයිස් එක ගන්න දන්නවා විනාඩියෙන්. මේක තමයි පෑන්ට් එක $60. ඕක ඇඳලා බලන්න ඕනෙත් නෑ. ඕක හරියටම හරි මන් දන්නවා ඉතින්. ඒ වුණාට එයාට ෆිට ඔන් කරලා බලන්න ඕනලු. තව තියෙනවා පෑන්ට්ස්. තව තියෙනවා Adidas. එයා ඒ බ්‍රෑන්ඩ් එකට කැමති නෑ මං හිතන්නේ. මෙයා ෆිට ඔන් රූම් එකක් හොයාගෙන යන්නේ. තන් තියෙන Levi's. තව බලනවා ඉතින් කැමති දේවල් තියෙනවද කියලා. ඔන්න මං හිතන්නේ ෆිටිංగ్ රූම් එකක් හම්බුණා. ඉතින් එයා එනකම් මං හිතුවා ඕගලන්ට මේ බෑග්ස් වගේක් තියෙනවා පෙන්නන්න. මේ තියෙන ගෙස් මේ ලොකු බෑග් එක 89, පොඩිම බෑග් එක 69, ඊළඟ එක 79 ඒ වගේ බෑග්ස් වගේක් තිබ්බ ලස්සනම. මේ ලොකු බෑග් එක 89. ඉතින් මං හිතුවා ඔයගලන්ට පෙන්නන්න ඕන කියලා නිකන් ඉන්නකම්. ඊට පස්සේ මෙන්න මේ උස්සලා බැලුවා හරීම බර අඩුයි, බඩක් ඇත්තෙම නෑ. මෙන්න මේ වගේ ලිනන් ජැකට් එකක් ගත්තා මම. ඒක වුණා $30. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ලිපර්ස් මේකක් වෙන්නේ 5.99ක් වගේ පොඩි ගාණක්. මෙන්න මේවා Nike මේකක් වෙනවා $20ක්. හැම කලර් එකෙම තිබුණාද. වරන් නම් කැමති නැහැ ඒ වලට. ඒ අස්සෙන් වින්ටර් එකටත් බඩු ගන්නවද කොහෙද? ඉතින් අපි අරගෙන ඉවර වෙලා ගෙදර යනවා මේ. කොහොමද යාගේ සන්ග්ලාස් එක හොඳයිද කියලා කියන්න. ඉතින් එයා අලුතෙන් ගත්ත එක. එයා අමුතුම විදියේ ඒ වලට තමයි කැමති. ඕක අලුතෙන් ගත්තේ. ඉතින් කියන්න ඕගොල්ලෝ එයාට ඒක සූට් වෙනවද කියලා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා මං හැමදාම කියනවා මේ මට මල්ගස් වගේක් හිටවල දෙන්න කියලා. ඉතින් ඔන්න අද හිටවල දෙන්නයි යන්නේ. ඉස්සල්ලාම ග්‍රේප්ස් පැලේ හිටවන්න යන්නේ. මේක ගෙනල්ලා දැන් ගොඩාක් කල්. ඔන්නම තමයි ඉතින් ওই මල් පෝච්චි ඕක ප්ලාස්ටික් එක කපලා තමයි හිටවන්න ඕන. කොවිඩ් ඉතින් එතෙන්ටම වෙලා ඉන්නවා. ඉතින් මේ එයා ඔන්න වගේ තමයි කපලා හිටවන්නේ. ඇත්තටම මට ඒක හරි අමාරුයි. මේ ඒ වල තියෙන පොහොරවල හරියට මට විසයි. ඒ නිසා ඉතින් එයා මට උදව් කරන්න හිතුවා. මේක මේ ප්ලාස්ටික් එක අයින් කරන්න තමයි එයා උත්සාහ කරන්නේ. බලමු කොහොමද එයා ඒවා හිටව ගන්න කියලා. එයා හිටවල මේ වගේ පස් ගෙනාවා අපි. ඒ පස් එකෙන් දානවා පොහොර තියෙන පස් එක.
ඔය වගේ හැම ගහටම ටික ටික දාන්න කියලා මං කිව්වා. ඔන්න පුතාගේ ග්‍රේප්ස් පැලේ. ඔව්. බලන්න. මේක ග්‍රීන් නේ රෙඩ් යි දෙකම තියෙනවා. නේ. ඊට පස්සේ පුතේ දාමු ඔන්න ඔය ගහ ඔය ගස් දෙක නේ. මල් ගස්. නේ නේ. මේ වගේ ඉතින් තව මල් ගස් දෙක තුනක්ම තියෙනවා. ඒවත් මට හිටව ගන්න බැරුව හිටියේ. ඉතින් එයා ඒ ටිකත් මට හිටවලා දෙනවා. මේවා හරීම ලස්සනයි. ඉතින් කවදා හරි මල් පිපුණාම දැන් මේ සැරේ මොනවත් වෙන්නේ නැහැ ඔකට. එන පාර සම එකට තමයි ඕවල මල් හැදෙන්නේ. ඒ දැන් මල් තියෙන ගස් වලත් එහෙමයි. ඒවා මල් හැදෙන්නේ පරක්කු වෙලා. ඒ කියන්නේ මේ පාර හිටෙව්වොත් ඊළඟ සම එකට තමයි ඒවල මල් හැදෙන්නේ. ඊළඟ ගහ ඒකෙත් ප්ලාස්ටික් එක කපලා අයින් කරලා තමයි හිටවන්න ඕන. ඉතින් අපිට තරම් ඉක්මනට කරන්න අමාරුයි එයාට. ඒ වුණාට ඉතින් එයාට පුළුවන් විදිහට කරන්න දීලා මං නිකන් ඉන්නවා මොකවත් කියන්නේ නැහැ. ඔන්න බලන්න කවුද ආවි කියලා. අයියා වැඩට ගිහිල්ලා ආවා. අපි මේ මල් හිටව ඉන්නකොට අයියා නිකන් අපිව සුපර්වයිස් කරන්න ඇවිල්ලා වගේ. මෙන්න ඉන්නවා කිටිත් ඇවිල්ලා. ඔක්කොම අල්ල මෙනවා. ඉතින් මෙතන අපි බෑක් යාඩ් එකට ඇවිල්ලා ඉන්නවා දැක්කොත් ඔක්කොම එනවා එළියට. ඉතින් ඕගලන්ට පෙන්වන්න හිතුවා මේ මල් පිපිලා තියෙන විදිය හරිම ලස්සනයි. ඉතින් මේවත් අපි දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා හිටවලා තියෙන්නේ. ඉතින් ගිය අවුරුද්ද හරියට ආවේ නෑ. දැන් ඉතින් මේ අවුරුද්ද හොඳට ඇවිල්ලා තියෙනවා. මේ බාන්න මේක නම් ටිකක් වෙනස් එකක් වගේ. ඇත්තට මම ඒක දැක්කේ වීඩියෝ කරනකොට. හරිම ලස්සන. ගේ ඇතුලින් ඉඳන් බලනකොට ගොඩාක් ලස්සනයි. ඇත්තට මම හරි ආසයි මේ වගේ මල් පේනවට ගේ ඇතුලින් ඉඳලා බලද්දී. මං මේ වටේටම මේ වගේ මල් හිටවනවා කියලා තමයි හිතාගෙන තියෙන්නේ. ඔය දැන් මල් හිටවපු දේවලුත් ගොඩාක් මල් පිපෙයි එන අවුරුද්ද වෙනකොට. මේ තියෙන අනිත් ගහ ඒ වගේ ගස් ගොඩාක් තියෙනවා එතන. රෝස මලුත් ගොඩාක් තියෙනවා. පළවෙනි පාරට රෝස මල් පිපිලා ඉවරයි. දැන් දෙවෙනි එකට පිපෙනකොට මම ඕගලන්ට පෙන්නන්නම් ඒක. ඇත්තටම අර මල්ලි පොහොර වගේක් දැම්මයි ඊයේ. ඔයගොල්ලෝ දැක්කනේ දානවා. ඒක දාලා පහුවෙනින්ද බලද්දි මේ වගේ මල් ගොඩාක් හැදිලා තිබ්බා. ඒක ඉතින් වෙන්න බැරි දෙයක් ඒ වුණාට. මේ තියෙන මගේ පෙයාස් ගහ මේ සැරේ ගොඩාක් හැදිලා නැහැ. මොකද මේ මම හිතන්නේ ගොඩාක් ලොකු සීතලක් ඇවිල්ලා තියෙනවා ඒ වෙලේ. ඉතින් ඒ නිසා පොඩ්ඩයි තියෙන්නේ. සීතලට ඔක්කොම වැටෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් හිතනවා ඔයගොල්ලෝ මේක බලන්න ආස වෙයි කියලා. මේ මං මගේ බෑක් යාඩ් එකේ තියෙන ගස් වර්ග තමයි ඔයගලන්ට පෙන්නුවේ. ලොකු ගහක්මත් නෙමේ. අවුරුදු 3ක් විතර දැන් හිටවලා 3ක් හරි 4ක් හරි බලන්න කවුද එන්නේ කියලා. කෝවි ඇවිල්ලා සෙල්ලම් කරනවා. දුවනවා. පූසව හොයන්නේ. එයා හැංගිලා ඇති උතන කොහි හරි. ඊට පස්සේ මෙන් තියෙන මගේ බ්ලූබෙරි ගහ.
ඒකත් ගෙඩි හැදිලා තියෙන්නේ දැන්. මෙන්න මේ වගේ. ඉතින් ඒවා ඉදින්න එනකොට මම ඔයගලන්ට පෙන්නන්නම්. දැනට මෙච්චරයි. ඉතින් හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් ආයිත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Thank you for watching.